මේ දවස්වල බොහොම ජනප්‍රිය ධර්මදේශකයන්න් වහන්සේ නමක් තමයි අපේ කත්නෝරු ශ්‍රීධම්ම හාමුදුරුවෝ. උන්වහන්සේගේ ප්‍රකාශයන් විශේෂයෙන්ම තරුණ සමාජයේ විශාල ආකර්ෂණයකට ලක් කරගෙන තියෙනවා. උන්වහන්සේගේ දහමේ ස්ලෝගන් එක තමයි අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. ඇත්තටම මේක බුද්ධ පාඨයක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම විස්තර කරන්න ලියපු අටුවා ග්‍රන්ථයක තියෙන එක්තරා ගාථාවක් තමයි මුන්වහන්සේ මේ දේශනා කරන්නේ. ඇත්තටම ඒ ගාථාව බුද්ධ දේශනාවක් නෙවෙයි. කතාවට අනුව ගත්තාම ඒක මුව කෙනෙක් රජ්ජුරුවන් උදෙසා එහෙම නැත්නම් හොඳට කුණු වෙලා ජරා ගඳ ගහන වලක වැටලා ඉන්න රජ කෙනෙක් උදෙසා කියන කතාවක්. ඇත්තටම බුදුදහමට අනුව හිතපු දේවල් වෙන්නේ නැහැ කියන එක බුදුදහමට අනුකූලද අනනුකූලද? ඇත්තටම ධම්මපදයේදී පටන් ගන්නෙ මනෝපුබ්බංගමා ධම්මා කියලා. එහෙනම් මනස තමයි මූලික වෙන්නේ කියලා කියන්නේ. එහෙනම් ඊට මෙහා ගියපු දහම් විවරණය කරන්න ලියපු අට කතාවක කාරණාවක් බුද්ධ දේශනාව හැටියට සමාජගත කරන එක එක්තරා විදිහට ගත්තාම දහම් විකෘති කිරීමක් වෙනවා. ඒකලාම උන්වහන්සේගේ ඉදිරිපත් වීම සහ තරුණ සමාජයට ආකර්ෂණය වීම අපි අගය කළ යුත්තක් වුණා. ඒ හරහා උන්වහන්සේ සමාජගත කරන ඇතැම් මතවාද බරපතල ගැටලුවට තුඩු දෙන කාරණා තියෙනවා. උදාහරණයක් ලෙස උන්වහන්සේ කියනවා දරුවෝ හදන්න එපා, බොහොම විනෝදයෙන් ඉන්න, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම කියලා දෙයක් නැහැ කියලා ඒ වගේ අදහස් කියනවා. භික්ෂුවට අදාළ වෙන විනය කාරණා කිසිම විටක ගිහියන්ට අදාළ වෙන්නේ නැහැ. ගිහියෝ කාමභෝගී ජීවිත ගත කරන්නේ. එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුහාමුදුරන්ට හමු වෙලා කිව්වා, ස්වාමීනි අපි පංචකාමයේ භුක්ති විඳින ගිහියෝ. අපේ ගිහි ජීවිතේ සුවපත් කරන්න අවශ්‍ය වෙන දහමක් ඔබ වහන්සේ ගාව නැද්ද කියලා. ඒ නිසා ගිහියන්ට අදාළ බණත් භික්ෂුවට අදාළ බණත් වෙන් වශයෙන් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඇතැම් භික්ෂුවට අදාළ විනය කාරණා ගිහියන් සමග සාකච්ඡා කරන්න එපා කියලා පවා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. බුද්ධ දේශනාවේ තැනක තියෙනවා පුත්තාවත්තු මනුස්සාන. එතකොට බුදුහාමුදුරන්ගේ මුල් දහම උන්වහන්සේගේ ශ්‍රීමුක දේශනාවයි අර තමන් දරුවෝ හදන්න එපා විනෝදෙන් ඉන්න කියන කාරණාව එකිනෙකට පරස්පර විරෝධී වෙනවා. දහම කොටස් දෙකක් තියෙනවා. එකක් සම්මුතිය, අනික පරමාර්ථය. සම්මුතිය කියන්නේ මොකද්ද? ලෝකේ පවතින දේ ඒ ආකාරයටම දේශනා කරන එක. ලෝකේ පවතින දේ ඒ ආකාරයට දේශනා කරනකොට ගහට ගහක් කියනවා. වැලට වැලක් කියනවා. මිනිසෙකුට මිනිසෙක් කියලා අපි කියනවා. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තාම සත්පුද්ගල සංඥා කිසිවක් නැහැ. ධාතු විතරයි තියෙන්නේ. එහෙනම් මේ පරමාර්ථ දේශනාවට අදාළ කාරණා සම්මුති දේශනා කරන එක ඇත්තටම ප්‍රායෝගික වෙන්නේ නැහැ. අද ගත්තොත් එහෙම අද විශේෂ වශයෙන්ම තියෙනවා මේ රටේ විශාල ජාතික අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මේ ජාතික අර්බුදේ? ලෝකේ සිංහල ජනතාව ඉන්නේ මේ රටේ විතරයි. ඒ ජනතාව ප්‍රමාණාත්මකව අඩු කරන්න එක්තරා විදිහේ සියුම් කුමන්ත්‍රණයක් වගේ තමයි මුන්නහන්සේගේ දේශනාව මට නම් පේන්නේ. භික්ෂුවට තියෙන ඓතිහාසික කාර්යභාරයක්. මේ බුද්ධ ශාසනය කියන්නේ දහම විතරක් නෙවෙයි. ඒහා ගොඩනැගිච්ච සංස්කෘතික රටාවක් තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ මේ රටට දහම ගෙනාව විතරක් නෙවෙයි. තමන්ගේ නැගණිය වෙච්ච සංඝමිත්තා තෙරණිය හරහා 18ක් කුලයන් ගෙනල්ලා අපිට සංස්කෘතික දායාද රාශියක් දුන්නා. භික්ෂුවට කියන්නේ ජාතියේ මුර දේවතාවෝ කියලා. ඇයි ජාතියේ මුර දේවතාවෝ කියන්නේ? මේ හතර කොන රකින්න නිසා නෙවෙයිනේ. පන්සලේ හතර මායිම රැකගෙන පොල් ගෙඩියක් ඇහිඳලා දාගන්න නිසා නෙවෙයිනේ. මේ ඉතිහාසයේ රට අරාජික වෙන හැම යුගයක් තුළම ඒ සංස්කෘතික භික්ෂුවගේ කාර්ය සුවිශේෂී වෙලා තියෙනවා. මහා යුද්ධය අපේ තියෙන මහා සටන ඇති වෙච්ච දුර්ගමනු රජුරවන්ටත් දෙබෑයන් අසමගි වුණාම භික්ෂුව තමයි මැදිහත් වෙලා අසමගි කරේ. වලගම්බා රජුරෝ 12 වසරක් හැංගිලා ඉන්න කුපික්කල තිස්ස හාමුදුරුව තමයි උන්වහන්සේට රැකවරණය සපයුවේ. විසිරලා ගියපු සේනාව එකතු කරන්න, ඒ සටන් සඳහා රජුරෝ සූදානම් කරන්න උන්වහන්සේ තමයි උදව් කරේ. එහෙනම් භික්ෂුව ජාතියේ මුර දේවතාවෝ කියලා කියන්නේ නිකම්ම බණ කියා හිටපු නිසා නෙවෙයි. එහෙනම් භික්ෂුවගේ සිංහල භික්ෂුවගේ අනන්‍යතාවය තියෙනවා. ඒ සිංහල භික්ෂුවගේ අනන්‍යතාව ගැලවුවොත් මොකද වෙන්නේ? දහම පවතින්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ රටේ තියෙන දහම විනාශ කරන එක්තරා කුමන්ත්‍රණයක් වෙන්නේ අන්නේ අර්ථයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම මුල් කොට දේශනා කරපු උන්වහන්සේ වඩාත් වැඩි කාලයක් ජීවත් වෙච්ච දඹදිව තුල බුදුදහම තියෙනවද? නැහැ. අද වෙනකොට බහුතරයක් මිත්‍යා දෘෂ්ටිකය බවට පත් වෙලා ඉවරයි. එහෙනම්
බුදුන් උපන් දේශේ ඒ ජම්බුද්දීපය තුලත් අද බුද්ධ ශාසනය නැතිකොට මේ හෙළදීපය තුල බුද්ධ ශාසනය තුරකින්නේ ඒ අපේ සංස්කෘතික නායකත්වය නිසා. ඒ සංස්කෘතික නායකත්වයේ ගලලා දැම්මම මොකද වෙන්නේ? නිකම්ම දහම අභියෝගයට ලක් වෙලා විනාශ වෙලා යනවා. ඒ නිසා රාජානුවණෝ අත්තිතෝ තමයි රාජ්‍ය අනේට මේ රටේ නීතිර භික්ෂුව යටත් වගේම අනිත් පැත්තෙන් මේ රටේ වංශ කතාව ලියවෙන්නේ නොබෝ සතුන් රජවම්ම කියලා. බෝසත්වරයෙකුට මේ රටේ රාජ්‍ය පාලනය වෙන කිසියෙකුට ගන්න බෑ. ඒ නිසා මේ දහමත් මේ සම්බුද්ධ ශාසනයත් රාජ්‍යත්වයත් මේ රටේ සංස්කෘතියත් ජනතාවත් කියන්නේ අව්‍යෝජනීය සම්බන්ධතාවයක්. මෙවැනි මත සමාජගත කිරීම තුළින් ඒ සම්බන්ධතාවයේ බිඳ වැටිලා බුදුදහමත් අමතර උපාංගයක් බවට පත් වෙනවා. මං හිතනවා ඒක මේ රටේ වර්තමාන පාලකයන්ගේ එක්තරා අවශ්‍යතාවයක් වගේ යම් මේ භාවිතය තුලින් පේනවා. ඒ අයගේ භාවිතය සිද්ධ කිරීමෙන් අපිට පැහැදිලිව පේනවා මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශයක් අද නැහැ. ඒක හුදෙක්ම ආගමික අමාත්‍යාංශයක් බවට පත් කරලා තියෙනවා. අනිත් පැත්තට මොකද්ද අපේ රට වෙලා තියෙන්නේ? මෙවැනි අද ජනප්‍රිය භික්ෂුන් වහන්සේලාටත් මෙවැනි ඕලාරික මතවාදයන් සමාජගත කිරීම තුළින් උන්වහන්සේලා අර ජනප්‍රියතාවයත් බුදුදහමේ චිරස්ථිතිය උදෙසා නොවේයි තමන්ගේ පුද්ගලික ජනප්‍රියතාවයත් මේ තිබ්බ අපේ ඓතිහාසික සංස්කෘතිය බුදු දැමීමත් සඳහා යෙදෙන නිසා උන්වහන්සේට දනුකඩේ ගහන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. එවැනි මතවාද පරාජයට පත් කළා නිවැරදි ධර්ම සමාජගත කරගන්න උන්වහන්සේලාට නායකත්වය හා මඟ පෙන්වීම ලැබිය යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ.